මේ ගානේ සමචතුර ඍජු කෝණාශ්‍රයක් තියෙනවා. ඒකේ වර්ගඵලය දීලා තියෙනවා වර්ග සෙන්ටිමීටර් 25ක් කියලා. කියන්නේ මේ ඍජු කෝණාශ්‍රය දිග වැඩි කිරීම පළල 25යි. එතකොට මේකේ දිග පැත්ත සෙන්ටිමීටර් 2කින් අඩු කරනවා. මම මේ දිග අඩුවට ඇඳගත්තා. ඊට පස්සේ පළල සෙන්ටිමීටර් 3ක් වැඩි කරනවා. වැඩි කළා හදා ගන්නවලු සමචතුරාශ්‍රය. පළල වැඩි කරා දිග අඩු කරා. එතකොට මේ සමචතුරාශ්‍රයේ පැත්තක දිග x කියලා ගන්නවා. ගන්නලු ගානේ දීලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ x ඇසුරෙන් අපි ඍජු කෝණාශ්‍රයේ දිගයි මේ x ඇසුරෙන් ඍජු කෝණාශ්‍රයේ පළලයි ලියා ගන්න පුළුවන් අපිට. හොඳයි. මේ ඍජු කෝණාශ්‍රයේ දිගෙන් දෙකක් අඩු වුණාම තමයි x හැදෙන්නේ. හරිද? එතකොට ඍජු කෝණාශ්‍රයේ දිග 10යි නම් සමචතුරාශ්‍රයේ මේ x දෙන්න ඕනේ 10න් දෙකක් අඩු කරාම 8ක් කියලා. එතකොට අපිට දැන් මෙතන දීලා තියෙන්නේ සමචතුරාශ්‍රයේ දිග x කියලා. එතකොට ඍජු කෝණාශ්‍රයේ දිගට අපිට ලියා ගන්න පුළුවන් x ධන 2ක්. සමචතුරාශ්‍රයේ දිග x නම් අපි දැන් ඍජු කෝණාශ්‍රයේ පළල වැඩි කළා 3කින් වැඩි කළා තමයි මේ x හදාගත්තේ. එතකොට x ගෙන් 3ක් අඩු කරාම ඍජු කෝණාශ්‍රයේ පළල හදාගන්න පුළුවන්. අපිට ගානේ කියනවා මේ ඇසුරෙන් වර්ග සමීකරණයක් ගොඩනගලා ඒක විසඳලා සමචතුරාශ්‍රයේ වර්ගඵලය ආසන්න පූර්ණ සංඛ්‍යාවට හොයන්න කියලා කියනවා. එතකොට මම මෙන්න මෙතනින් ලියා ගන්නවා සමීකරණයක්. දිග වැඩි කිරීම පළල. දිග x ධන 2යි. ඔක වැඩි කිරීම පළල. x ඍණ 3යි. එතකොට ඔය දෙන්නේ ගුණිත එනවා වර්ග සෙන්ටිමීටර් 25. එතකොට මේක අපි විසඳමු. මේ පැත්ත වරහණ ඉවත් කළා x වර්ගයේ ධන 2යි x ඍණ 3යි x දෙවරක් 3 6යි ධන ඍණ ගුණක ලකුණ ඍණයි 25. මේ ධන 25 මේ පැත්තට අරගෙන ඍණ 25ක් වෙනවා. මෙන්න මේ දෙන්නව සුළු කරන්න පුළුවන්. ඍණ x එතන ඍණ 6ට ඍණ 25 එකතු වෙනවා. එහා පැත්තේ බිඳුව වෙනවා. x වර්ගයේ ඍණ x මේ දෙන්න එකතු වෙනවා ඍණ 31යි. දැන් අපිට මේකේ x ගේ අගය හොයන්න පුළුවන් සූත්‍රය පාවිච්චි කරලා. ඒතර සූත්‍රය පාවිච්චි කරනකොට සූත්‍රයේ a ගේ අගය. ඒ කියන්නේ මේ x වර්ගයේ සංගුණකය. මෙතන ඉස්සරහින් තියෙන ඉලක්කම ධන 1යි. ඊට පස්සේ b කියලා කියන්නේ x ගේ සංගුණකය. x ගේ සංගුණකය මෙතන ඉස්සරහා තියෙනවා ඍණ 1යි. ඊට පස්සේ I c කියන්නේ ඍණ 31යි. අපි මෙන්න මේ ටික පාවිච්චි කරලා හොයන්න ඕනි දැන් සූත්‍රයට දාලා x ගේ අගය. දැන් අපි සූත්‍රය මතක් කරගත්තොත් x සමානයි ඍණ b ධන හෝ ඍණ b වර්ගය ඍණ 4යි ac. ඕක බෙදනවා 2යි a ගෙන්. දැන් උගලන්ට ගාන හරිද වැරදිද කියලා බලා ගන්න පුළුවන්. මේ ගානේ දීලා තියෙනවා මූල පහේ අගය 2.24 ලෙස ගන්න කියලා. මේ ගාන හදාගෙන යනකොට ඔයගලන්ට දෙක මූල පහක් කොහේ හරි තැනකදී ආවේ නැත්නම් ඔයගොල්ලෝ හිතා ගන්න. ඔයගොල්ලෝ මේ හදලා තියෙන එකේ මොකක් හරි වැරද්දක් තියෙනවා කියලා. දැන් මේ ටික ආදේශ කරමු. ඍණ b ඒ කියන්නේ b ගේ අගය ඍණ 1යි. ඍණ 1 මෙතෙන්ට දැම්මහම ඍණ 1 ගුණ කිරීම ඍණ කියලා කියන්නේ මෙතන ඍණ b ගේ අගය ධන 1 වෙනවා. ධන හෝ ඍණ b වර්ගය. b වර්ගය ඍණ 1 වර්ගය. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. ඍණ 1 වර්ගය කියන්නේ ඍණ 1 ගුණ කිරීම ඍණ 1. එක් වරක් 1යි ධන 1යි. ඔන්න. ඒතර b වර්ගය කියලා කියන්නේ ආයි ධන 1යි. මෙතන ඍණ ලකුණ තියෙනවා. ඊළඟට 4 ගුණ කිරීම ඒ කියන්නේ ධන 1යි. c කියන්නේ ඍණ 31යි. ඉර යටට දෙවරක් a. ඒ කියන්නේ දෙවරක් ධන 1. ඒ කියන්නේ ඉර යටට 2යි. ඊළඟට ඔක සුළු කරමු. 1 ධන හෝ ඍණ මෙතන එනවා ඍණයි. දැන් 4 වරක් 1 4යි. ඊට පස්සේ ආයේ a න 4 ගුණ කරන්න ඕනේ ඍණ 31කින්.
එතකොට 4 වරක් 31 කියලා කියන්නේ 124යි. ඍණයි ගුණලා ලකුණ දාන වෙනවා. ඉර යටට 2යි. ඊළඟට අපි සුළු කරගෙන යමු. 1 ධන හෝ ඍණ මෙතෙන්ට එනවා මූල ඇතුලේ 125යි. ඉර යටට ආයේ 2යි. x ගේ අගය 1 ධන හෝ ඍණ 125යි කියලා කියන්නේ 25 වරක් 5. 25 වර්ගමූල අපිට එළියට ගන්න පුළුවන් 5යි කියලා. 5යි මූල 5. ඒ කියන්නේ මූල 125යි කියලා කියන්නේ 5යි මූල 5 කියන එක. අපි මෙතන එහෙනම් සුළු කළ උත්තරේ දාගමු 5යි මූල 5යි. එනේ 5 ගුණ කිරීම මූල 5. ඉර යටට 2යි. ඊළඟට ආයේ x සමානයි 1 ධන හෝ ඍණ 5. අපිට මූල 5ට අගයක් දුන්නා 2.24 කියලා. හරි. ඊළඟට අපි ඕක සුළු කරමු. මෙතන මම හදන්නම් 2.24 5න් ගුණ කරන එක. එතකොට 4 වරක් 5 20යි 2ක් ඉතුරුයි. 5 වරක් 2 10 2 12 1ක් ඉතුරුයි. 5 වරක් 2 10 1යි 11යි. 1120යි දශම ස්ථාන දෙකක් වෙන් කරන්න ඕනේ අග ඉඳලා. එතකොට x ගේ අගය එනවා 1 ධන හෝ ඍණ 11.2 බෙදීම 2. ඊළඟට දැන් අපිට මෙතනින් ඔන්න ධන හෝ ඍණ කතන්දරේ වෙන් කරගන්න පුළුවන්. එක උත්තරයක් එනවා x ගේ අගය. දැන් වර්ග සමීකරණ එක මූල දෙකක් තියෙනවානේ x ට අගයන් දෙකක් ගත්ත හැකිනේ. එකක් තමයි 1 ධන 11.2 බෙදීම 2. එහෙම නැත්නම් 1 ඍණ 11.2 බෙදීම 2. මෙතනින් එන්නේ ඍණ උත්තරයක්. ඒ කියන්නේ මේ 1 ඍණ 11.2යි කියලා කියන්නේ ඍණ 10.2 බෙදීම 2. ඍණ 10.2 දෙකෙන් බෙදුවහම ඍණ 5.1යි කියලා තමයි මෙතන උත්තරේ හැදෙන්නේ. එතකොට මේ පාදයක දිගක් එනවා ඍණ කියලා. එතකොට මේ ගණන්වලදී ඔක සුලභ වෙනවා. පාදයක දිගක් ඍණ විය නොහැක. ඒ හින්දා අපි මේ උත්තරේ අයින් කළා. මෙතන මෙයාගෙන් උත්තරේ හදාගමු. මේ දෙන එකතු වුනහම 12.2යි බෙදීම 2යි. එනවා අපිට උත්තරේ. මෙයා බෙදුනහම 6.1යි සෙන්ටිමීටර්. ඊළඟට අපිට හදන්න පුළුවන් අපෙන් අහන්නේ x ගේ අගය නෙමෙයි සමචතුරස්‍රයේ වර්ගඵලය හොයන්න කියලා මේ ආසන්න සෙන්ටිමීටර් ආසන්න පූර්ණ සංඛ්‍යාවට හොයන්න කියලා. ඒතර x ගේ අගය 6.1යි නම් සමචතුරස්‍රයේ වර්ගඵලය කියලා කියන්නේ දිග ගුණ කිරීම පළල. x ගේ අගය හොයාගත්ත 6.1යි. ඕක වැඩි කරනවා 6.1න්. එතකොට එනවා අපි ගුණ කරලා බලමු ලියලා 61 ගුණ කිරීම 61 1 වරක් 6යි 6 වරක් 6 36යි මෙතන 1යි 6යි 6යි 12 එකක් ඉතුරුයි 6 1යි 7යි 37.2 කියලා එනවා දශම ස්ථාන දෙකක් වෙන් කරන්න ඕනේ 37.2 1යි වර්ග සෙන්ටිමීටර්. අපෙන් අහන්නේ පූර්ණ සංඛ්‍යාවට කියලා. එතකොට බලන්න මේ පළවෙනි දශම ස්ථානයේ අගය 5ට අඩුයි. ඒ හින්දා අපිට පුළුවන් මේ නිකම්ම වට යනකොට පූර්ණ සංඛ්‍යාවට වට යනකොට මේ දශම කොටස අයින් කරලා ලියන්න පුළුවන්. මේකේ උත්තරේ සමචතුරස්‍රයේ වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර් 37යි.